මුහිද්දීන් කියනකොට අල්ලාහ් සුබ්හානහු තාලා එක් අවස්ථාවකදී යා මුහිද්දීන් කියලා අමතනක ඉස්මුල් අලම් අමතනවා සමානව පාත් කළා තියෙන්නේ එතුමානන්ට ලබා දුන් ඒ වරප්‍රසාදය. කවුරු හරි මේක පිටු දකින්නවා නම් අල්ලාහ් තාලාට කුදරත් නැහැ කියන එක, තත්වයන් නැහැ කියන එක, බලයක් නැහැ කියන එක තමයි කරන්නේ. ඒ කියන්නේ එතකොට අල්ලාහ්ගේ වාජිබ් සිෆත් දෙකක් අවිශ්වාස කරපවට ਉਹ මුස්ලිම් නොවන බවට පත් වෙනවා. කුතුබ් නහයම් බලගත්තු කතාව කියලා තියෙනවා. නමුත් හැම අවස්ථාවෙදීම ඒ අල්ලාහ්ට යටත්ව රසූල්ලාහ්ට යටත්ව නිහතමානීව තමයි කියලා තියෙන එක තේරුම් අරගෙන කුතුබ් නහයම් කියන්නේ කවුදයි කියලා දැනගත්තොත් අල්ලාහ් දැනගැනීමේ මාර්ගයක් වෙනවා කියන එකත් අපිට දැනගන්න පුළුවන්. අවුදුල්ලාහ් රදියල්ලාහු අන්හු කියනවා තමන් කවුද කියන එකට වලවල් කයිත සිර්වි ෆෞක නාරින් මම කවුද කියන රහස මම නිරය මත දැම්මොත් එහෙම ලහමදති වන්තපදේ නිරයේ ගින්න නිවිල යයි කියලා කියනවා. ගෞසේ ආසම් දස්තගීර් ගෞසේ ආසම් දස්තගීර් ගෞසේ ආසම් දස්තගීර් ගෞසේ ආසම් දස්තගීර්. මාගේ ගෞරවයට පාත්‍ර වූ සාදාත් වරුනි, ඒ ආකාරයටම ගෞරවයට පාත්‍ර වූ උලමා වරුනි, මාගේ දයාබර ස්නේහබර සහෝදරවරුනි, අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. අපි මේ ඉන්න ජීවත් වෙන මාසය රබීඋල් ආඛිර් මාසය. එහි දෙවෙනි භාගයට අපි පියනගල සිටින අවස්ථාවක්. ඔබලා දන්නවා මේ ලෝකයේ දේශගුණය ගැන කතා කරනකොට මේ දේශගුණය ඍතු හතරකට, එහෙනම් සීසන් හතරකට, එහෙමත් නැත්නම් ඍතු හතරකට බෙදිලා තියෙනවා. ඔටම් කියලා හඳුන්වන සරත් ඍතුව, සමර් කියන ගිම්හාන ඍතුව, වින්ටර් කියන සීත ඍතුව සහ ස්ප්‍රින්ග් කියන වසන්ත ඍතුව. මෙම ඍතු හතරෙන් සුන්දරතම හිතනකොට සන්තුටගෙන දෙන ඍතුවක් තමයි, හැම එක්කෙනාම ජීවත් වන්නට කැමති ඍතුවක් තමයි වසන්ත ඍතුව. මෙම වසන්ත ඍතුවේ විශේෂත්වය මොකක්ද කියලා ඔබලා දන්නවා? ඇස් කරකවල වටේට බලනකොට ඔබ දකින්නේ සුන්දරත්වය, ලස්සන ගස්වල මල් පිපිලා, ගස්වල ගෙටි හඩ අරන් අපේ ජීවිතයේ බරකත් වලින් පිරීලා, අන්න එවන් ඍතුවකට තමයි මේ වසන්ත ඍතුව, එහෙමත් නැත්නම් ස්ප්‍රින්ග් සීසන් කියලා කියන්නේ. ඉස්ලාමීය කෝණයෙන් බලනකොට මෙම වසන්ත ඍතුවට අපි කියන්නේ රබීඅ කියලා. රබීඅ වසන්තය. ආධ්‍යාත්මික වශයෙන්, ඉස්ලාමීය වශයෙන් අපි ඒක කොටස් දෙකකට බෙදනවා. රබීඋල් අව්වල් සහ රබීඋල් ආඛිර්. වසන්තයේ පළමු භාගය සහ වසන්තයේ දෙවෙනි භාගය. වසන්තයේ පළවෙනි භාගයේ අල්ලාහ් සුබ්හානහු තාලා අපට ලබා දුන්නා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම වන ඛෛරුල් ඛල්කි කුල්ලිහිම යයි හඳුන්වනු ලබන අපගේ නබි නායක උත්තම මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. එතුමාණන්ගේ බිහිවීම තුලින් මේ ලෝකයම සුන්දර වුණා, ගස්වල මල් පිපුණා, ගස්වල ගෙඩි හට ගන්නුනා, මිනිසුන්ට බරකත් ඇති වුණා. ඊට පස්සේ ඒ දෙවෙනි භාගයේදී
අපගේ ගෞදුල්ලාහ මුහීද්දීන් අබ්දුල් කාදිර් ජීලානී කද්දසල්ලාහු සිර්රහුල් අසීස් තුමාණන්ගේ වෆාතය සිදු වුණා. එහෙමත් නැත්නම් අපවත් වීම සිදු වුණා. ඒකෙන් අපට තේරුම් ගන්න පුළුවන් නබිනායක උතුමාණන් අපටගෙන ඒ බරකතය, ඒ සුන්දරත්වය සීදිනා ගෞදුල්ලාහ රදියල්ලාහු අන්හු තුමාණන් වෆාත් වීම තුලින් අපට නැති වුණා කියන අදහසකුත් ගන්න පුළුවන්. ඒකේ මොකද්ද තවත් ආකාරයකින් අපි ඒක තේරුම් ගන්නවා නම්, නිර්වචනය කරනවා නම්, අර්ථකථනය දෙනවා නම් අපි මොනවද කරන්න ඕන? අපි ඒක තේරුම් ගන්න මෙන්න මෙහෙම. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට ලස්සන පරිපූර්ණ වූ දහමක් ගෙන දුන්නා. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් පස්සේ මුහීද්දීන් අබ්දුල් කාදිර් ජීලානී කද්දසල්ලාහු සිර්රහුල් අසීස් තුමාණන්ගේ පැමිණීම තුලින් ඒ නැවතත් පරිපූර්ණ බවට පත් වුණා කියලා. ඒ කොහොමද පරිපූර්ණ දහමක් නැවතත් පරිපූර්ණ වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. අපි ඒක තේරුම් ගන්නවා නම් සන්දර්භය අනුව. We must understand it contextually. මොකද හේතුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට පරිපූර්ණ වූ දහමක් ලබා දුන්නා. එතුමාණන් අපවත් වුණා. කාලයගේ ඇවෑමෙන් මිනිසුන් තුලින් යම් යම් වෙනස්කම් ඇති කරන්න පටන් ගත්තා. එතකොට යම් කාලයකදී මෙන්න මෙහෙම අදහසක් මතුවෙන්න තිබ්බා. මේකද ඉස්ලාමය කියලා එන අදහසක් එන්න තිබ්බා. අන්න ඒ නිසා තමයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දහවන පරම්පරාවට අයත් එතුමාණන්ගේ මූමින් බුරෙක් වෙන සයිදිනා ගෞදුල්ලාහ රදියල්ලාහු අන්හු තුමාණන් විසින් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට ලබා දුන් ඒ දහමම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට කොහොමද ඒ ආගම අපට ලබා දුන්නේ? ඒ ආකාරයට නැවත පුනර්ජීවනය කරලා දුන්නා. අන්න ඒ නිසා තමයි එතුමාණන්ට මුහීද්දීන් ජීවයට, එහෙමත් නැත්නම් ආගමට, දහමට පුනර්ජීවනය අලුත් පණක් ලබා දුන් තැනැත්තා යන නාමය, ඒ ශ්‍රී නාමය අල්ලාහ් තාලා විසින්ම ලබා දෙන තරමටපත් වුණා. අන්න ඒකයි නැවත පරිපූර්ණ කරනවා කියන්නේ. අන්න එවන් උත්තමයෙක්ගේ සමරන මාසයයි මේ මාසය. පසුගිය සතිවලත් එතුමාණන් ගැන කතා කරන්න ඇති. ඒ වගේම මේ මාසය එතුමාණන්ගේ මාසය නිසා යම් කරුණු කීපයක් මම මේ කතා කරන බසිනුත් ඔබලාට යම් කරුණු කීපයක් ඔබ ඉදිරියේ තබීමට, එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය, එතුමාණන්ගේ උත්තම භාවය, උතුම් බව ගැන සම් කරුණු කීපයක් ඔබ ඉදිරියේ තබීමට මට අවසර අල්ලාහ් සුබ්හානහු තාලා මාගේ දිව, මාගේ මුඛේ ආකාරයෙන් හැඩගස්සත්වායි කියලා මම ප්‍රාර්ථනා කරමින් මම ඉදිරියට යනවා. සහෝදරවරුනි, ගෞදුල්ලාහ රදියල්ලාහු අන්හු තුමාණන් කියන්නේ කවුද? සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දහවන පරම්පරාවට අයත් එතුමාණන්ගේ පෞල් පසුබිමෙන් ආපු ඒ උත්තමයෙක්. එක පැත්තකින් නෙවෙයි, හසන් තුමාණන්ගෙන් ෆහුවල් හසනියු නසබා, එතුමාණන් උම්මම් බාබා, ඒ කියන්නේ හසන් හුසයින් රදියල්ලාහු අන්හු තුමාණන්ගේ දෙපැත්තෙන්ම අම්මගේ පැත්තෙනුත් තාත්තගේ පැත්තෙනුත් මව්පිය පාර්ශ්වයෙන් පැවති ඒ උත්තමයාණන් අපේ ඉස්ලාම් දහමට කරපු සේවය ගැන කතා කරන්නට තමයි මාගේ අරමුණ. සහෝදරවරුනි, මෙතුමාණන් ගැන කතා කරනවා නම් කරාමත් හේවත් හාස්කම් වල උල්පතක් කියලා හැඳින්වුවොත් අතිශයෝක්තියක් නෙවෙයි. It is not an exaggeration to say that he is a spring of karamats or the miracles. සයිදිනා ගෞදුල්ලාහ රදියල්ලාහු අන්හු තුමාණන් බිහිවුණු දවසේම, බිහිවුණු අවස්ථාවේදීම කරාමත් සිදු වුණ බව ඔබලා අහලා ඇති. බිහිවුණු පළවන දවසේ නෝම්බි රැක්කා, එහෙමත් නැත්නම් උපවාසය රැක්කා කියන එක අහලා තිබුණා ඔබලා. ඒ දවසේ සැක දවසක් නෝම්බිද නැද්ද කියලා හිතන දවසක්, ඒ අවස්ථාවේදී, ඒ නෝම්බි කාලයේදී, උපවාසය රකින්න අවස්ථාවේදී තමන්ගේ මවගේ දෙතනින් කිරි උරා නොබී පෙන්නවා ඒ දවස් නෝම්බි කියලා. ඒ තරමට හාස්කම් පිරිච්ච දරුවෙක් තමයි ඉපදුනේ. ඒ දවසේ
ඉපදුණු සියලුම දරුවන් ජීලාන් නගරේ ඉපදුණු 1100ක් ඔක්කොම පිරිමි දරුවෝ. ඒ පිරිමි දරුවෝ මෙතුමාණන්ගේ මහිමෙන් පසු කාලයක සියලු දෙනාම අවලියාවරුන් නැත්නම් ආණ්ඩුකාරවරු ඉතා උසස් නිලයන් වලටපත් වුණා මෙතුමාණන් බිහිවීමේ මහිමෙන්. ඒ දවසේම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ උම්මුල් ඛෛර් නම් මෙතුමාණන්ගේ මව වෙත පැමිණ අද ඔබට දරුවෙක් බිහි වෙනවා. ඒ දරුවන හාදා වලදී හාදා මහබූබි. ඔහු මාගේ දරුවෙකි. ඔහු මාගේ ප්‍රියතමයාය. මාගේ දයාබරයාය කියලා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඒ උම්මුල් ඛෛර් යන තුමාණන්ගේ මවට සුභාශිංසන කර ආවා කියන එකත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම අනෙකුත් නබිවරුන් අනෙකුත් ශ්‍රේෂ්ඨයන් ඇවිල්ලා ඒ උම්මුල් ඛෛර් නම් ඒ මවට ඒ සුභාශිංසන ගෙනාවා කියන එකත් ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට මේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මෙම මුළු බුරාගෙන් සිදු වුණු සේවය මොකද්ද? ඉස්ලාමය පරිපූර්ණ කිරීම. කොයි ආකාරයකට පරිපූර්ණ කරේ කියනවා නම් එතුමා නම් බග්දාදයෙන් පැමිණෙනකොට ඉතාමත්ම ලොක්ම විද්වතෙක් වූ ඉමාමුනා ගස්සාලි රදියල්ලාහු අන්හු තුමා නම් බග්දාද් වල සිටියා. උගත්තු හිටියේ නැතිව නෙවෙයි. නමුත් එතුමා නම් එනකොට ඒ රෞදුල්ලාහම් රදියල්ලාහු අන්හු තුමාන්ට ඉඩ දීලා ඉමාම් ගස්සාලි තුමා නම් බග්දාදේ අතහැර වෙනත් තැනකට ගියා. එතකොට මෙතුමා නම් මොකද ආධ්‍යාත්මය තසවුෆ් කියන ඥානය හරියාකාරයට මිනිසුන්ගේ හදවත් වලට ඒ යා කරන්නට අතුල් කරන්නට වෙරදරපු කෙනෙක් තමයි සයිද්නා ගෞදුල්ලාහම් රදියල්ලාහු අන්හු. තසවුෆ් කියන්නේ මොකද්ද? හදවත පිරිසුදු කිරීමේ මහා ව්‍යාපාරය. අපි ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිව්වොත් එහෙම අපි මුස්ලිම් වෙලා හමාරයි. අපි වෙන කෙනෙක් දෙන දෙවි කෙනෙක් නොඅදහනාතක් ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලුල්ලාහ් කියතියොත් අපි මුස්ලිම් තමයි. නමුත් නාම මාත්‍ර මුස්ලිම්. ඒ ඉස්ලාමයේ තවත් අධ්‍යයනයක් තමයි තරීකා හෙවත් ආධ්‍යාත්මික මාර්ගය. ඒ ආධ්‍යාත්මික මාර්ගය ළඟා වීම සඳහා අපේ හදවත් පිවිතුරු කරගන්න ඕන. ඒ හදවත් පිවිතුරු කරගන්න මොනවද කියන්න ඕන? මේ ලෞකික ආශාව නැති කරගෙන ඊර්ෂ්‍යාව, වංචාව, ක්‍රෝධය යනාදී නරක සිතිවිලි වලින් හදවත් පිරිසිදු කරන ආකාරය තමයි තරීකා වලින් කියලා දෙන්නේ. එකක් තමයි zikr ක්‍රමය. ඒ වගේම මේ zikr තුලින් අපේ හදවත් වල තියෙන මලකඩ ඉවත් කරලා ඒ ආකාරයට තමයි අපි තරීකාවට පාන ගන්නෙ. මේ තරීකාවේ ඉඳලා හදවත් පිරිසිදු කරගෙන හිටියොත් තමයි අපට මාරිෆානම් දෙවියන් පිළිබඳ දැනීම. දෙවියන් පිළිබඳ දෙවියන් කියන්නේ කවුද? අල්ලාහ් යන කවුද කියන තේරුම් ගැනීමට හැකි වෙන්නේ. අපේ හදවත් තුල කහට තියාගෙන මලකඩ තියාගෙන අපේ දෙවිය කවදාවත් අල්ලාහ් තාලා හඳුනා ගැනීමට බැරි බව අපි දැනගන්න ඕන. සුද්ධ කුර්ආනයේ කුර්ආන් වකියක් තියෙනවා. වමා ඛලක්තුල් ජින්න වල් ඉන්සා ඉල්ලා ලියබුදුන්. මම අල්ලාහ් තාලා කියනවා මම මිනිස්යා සහ ජින්වරුන් මැව්වේ නෑ මොකටද? ඉල්ලා ලියබුදුන්. මාහට නැමදීමට හැර කියලා. නැමදීම කියන්නේ මොකද්ද? දැන් ඔබලා ඇවිල්ලා ඉන්නේ ජුම්මා සලාතේ නැමදීම සඳහා. නමුත් මේකේ ලියබුදුන් කියන වචනේ හරි තේරුම ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හුට මාව දැනගැනීමට හැර, ඒ කියන්නේ අල්ලාහ් යනු කවුද කියලා දැනගැනීමට හැර මම ඔබලා මැව්වේ නෑ කියලා. අල්ලාහ් තාලා මේ ලෝකේ ඉරුත් නැති, සඳුත් නැති, අහසත් නැති, පොළොවත් නැති කාලයක තනියම හිටියා. ඒ අවස්ථාවේදී අල්ලාහ් තාලා හදීස් කුදුසික අහබබතු අන් උරෆ මම කැමති මාව දැනගැනීමට කවුරු හරි ඉන්න එපාය. ෆඛලක්තුල් ඛල්ක. ඒ නිසා මම මැව්වමි කියලා අල්ලාහ් තාලා කියනවා. එතකොට අල්ලාහ්ගේ අරමුණ අපිව මවන ලැබීමට හේතුව මොකද්ද? අපි අල්ලාහ්ව දැනගන්න ඕන. අල්ලාහ්ව දැනගන්න, අල්ලාහ් යන කවුදයි කියලා දැනගන්නට නම් අපේ හදවත් පිරිසිදු වෙන්න ඕන. මේ තරීකා තුලින් අපි කරන්නේ මොකද්ද? ඒ zikr තුලින්, ඒ
ආධ්‍යාත්මික මඟ පෙන්වීම තුලින් අපි කරගන්නේ අල්ලාහ්ව දැන ගැනීමට අල්ලාහ් කවුද යන්න දැන ගැනීමට අපි මාර්ගය සලසන එකයි. ඒ නිසා ඒ තරීකාව හෙවත් මේ මාර්ගය අපට ලබා දුන්නේ සයිදිනා ගෞදුල්ලාහ් අලම් රදියල්ලාහු අන්හු. ගෞදුල්ලාහ් අලම් රදියල්ලාහු අන්හු ගැන කතා කරනකොට එතුමාණන්ගේ දැනුගා සයිදිනා අහමදුල් කබීර් රිෆායි රදියල්ලාහු අන්හු කියනවා එතුමාණන් ගැන දැනුමේ නැත්නම් ඥානයේ සාගරයන් දෙකක් තිබ්බාය. සාගර කියන්නේ මොකද්ද? මුහුද. එතකොට මේ සාගරයන් දෙක මොකද? ශරීයත් නම් සාගරයයි, හකීකත් නම් සාගරයයි. ශරීයත් කියන්නේ අපට දැනෙන ක්‍රියාවලියන්. අපි මොනවාද? කුර්ආන් පාරායන කිරීම, සලාත් ඉටු කිරීම, හජ් ඉටු කිරීම, මිනිසුන්ට ගෞරව කිරීම මේ අනාදිය ශරීයත් නම් අමල්. එහෙමත් නැත්නම් ඉබාදත්. හකීකත් යනු ඊට වඩා අන්ත. ඒ නිසා ඊටම අන්තයට ගිය එකක්. එතකොට ඒක දැනගැනීමට තමන්ගේ හදවත පිරිසිදු වෙලා තියෙන්න ඕන. ඒ හදවත පිරිසිදු කිරීම තුළින් තමයි අපිට අල්ලාහ් තාලා අපගේ මනස විවෘත කරන්නේ. මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා නේද කියලා. උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ. අපි ඔක්කොම ශරීයත් වල ඉන්න කට්ටිය වුණත් අහ්ල සුන්නා වල් ජමාත් කට්ටිය යම්තා දුරට හදවත පොඩ්ඩක් පිරිසිදු කරලා තියෙන නිසා තමයි අපි දන්නවා යා මුහියද්දීන් කියලා අමතනකොට අපි කවදාවත් යා මුහියද්දීන් කියලා කියනකොට මුහියද්දීන් අබ්දුල් කාදිර් රදියල්ලාහු අන්හු තුමාණන් දෙවියන්ගේ තත්වයේ තියන්නේ නැහැ කියන හදවත අපට විවෘත වෙලා තියෙනවා. නමුත් අපට ප්‍රතිවිරුද්ධව ඉන්නවා කට්ටියක්. යා මුහියද්දීන් දැක්ක නේද? එයාලා ශිරික් කරනවා. මොකද එයාලගේ හදවත විවෘත කරලා නැහැ. ඛතමල්ලාහු වලා කුලූබිහිම් වලා සම්මිහිම් වලා අබ්සාරිහිම්. අල්ලාහ් තාලා ඔවුන්ගේ හදවත් වලට සියයට බල තියෙනවා. මොකද එයාලගේ හදවත පිරිසිදු නැහැ. එයාලගේ හදවත පිරිසිදු කරලා නැහැ. ඒ නිසා යාලට මේක තේරුම් ගන්න බෑ. අපි මුහියද්දීන් කියලා අමතනකොට, යා රිෆායි කියලා අමතනකොට, අවුලියාවරුන් උදව් කරගෙන ඉන්නකොට අපි දන්නවා මොන උදව්ව කාගෙන් ඉල්ලුවත් අන්තිමේට ඒක කරන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා කියන ඒ හදවතේ ඒ සිතුවිල්ල අපි තුල තියෙනවා කියන්නේ. ඒ නිසා අපේ හදවත් විවෘත වෙලා තියෙනවා. ඉතින් සහෝදරවරුනි, අවුදුල්ලාහ් අලම් රදියල්ලාහු අන්හු තුමාණන් මහා බලගතු ප්‍රකාශ කරලා තියෙනවා. ඒ බලගත් ප්‍රකාශයන් ගැන කතා කරනකොට සමහරවුන්ට අර මං කිව්වා වගේ පැහැදිලි Tamanට හදවත් විවෘත නැති කට්ටිය මේ මොකද්ද කියන්නේ කියලා හිතන්න පුළුවන්. මේ මොකද්ද මේ ශිරික්ද කියලා හිතන්න පුළුවන්. යන්නේ නිසා තමයි අවුදුල්ලාහ් අලම් රදියල්ලාහු අන්හු කියනවා Taman කවුද කියනකට වලවල් කයිතු සිර්වි ෆෞක නාරින් මම කවුද කියන රහස මම නිරය මත දැම්මොත් එහෙම ලහමදති වන්තපදේ නිරයේ ගින්න නිවිල යයි කියලා කියනවා. මම කවුද කියන රහස. ඒ කියන්නේ එතුමානම් කවුද කියන රහසක් තියෙනවා. ඒ රහස දැනගන්නට අපි හදවත විවෘත කරලා තියෙන්න ඕන. අපි කියමුකෝ ඇස්ට්‍රොනොමර්ස් කියලා ඉන්නවා. අපි කියමුකෝ අභ්‍යාකාශජාලී ඉන්නවා. ආස දිහා බලාගෙන එක එක දේවල් කියනවා. එතකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්ද? අපිට තේරුම් ගන්න බෑ. යාර කියන මෙන්න මෙහෙම ප්ලැනට්ස් තියෙනවා. හන්දේ ඉඳලා මෙච්චර දුරක් ඉරට, ඉරේ ඉඳලා මෙච්චර දුරක් කියලා මිලියන ගණන් කියනවා. අපිට ගණන් කරලා බලන්න පුළුවන්ද? මොකද ඒ දැනුම පිළිබඳ අපට හදවත විවෘත වෙලා නැහැ. නමුත් අපි විශ්වාස කරනවද නැද්ද? පොළවේ ඉඳලා හන්දට මෙච්චර දුරයි, මිලියන ගණන් දුරයි, පොළවේ ඉඳලා ඉරට මෙච්චර දුරයි, මේකයි අතර මෙච්චර දුරයි කියලා කියනවා. එතකොට මේ විද්‍යාඥයෝ මුස්ලිම් නොවන විද්‍යාඥයෝ කියන එකත් අපි පිළිගන්නකොට අල්ලාහ්ගේ අවලියාවරුන් හෙවත් ශ්‍රේෂ්ඨ චාන්තුවරයන් කියනකොට අපි තර්ක අහනවා. අපි ගොම් ප්‍රශ්න අහනවා. ඒක කොහොමද වෙන්න පුළුවන් කියලා. හැබැයි විද්‍යාඥයෙක් මුස්ලිම් නොවන විද්‍යාඥයෙක් මොනහරි කිව්වත් එම උස්සගෙන යනවා. අන්න ඒ ආකාරයට තමයි අපේ හදවත විවෘත වෙලා තියෙන්න ඕන. ඒ නිසා ගෞදුල්ලාහ් අලම් රදියල්ලාහු අන්හු කවුද යන සීක්‍රට් එක එම රහස දැනගන්න නම් අපි ඒ தත්වයටපත් වෙන්න ඕන. ඒ தත්වයටපත් වෙන්නට නම් අපි ඒ තරීකාවෙහි හදවත් පිරිසිදු කිරීමේ ව්‍යාපාරය ඉලියෙන්න ඕන කියන එක අපි දැනගන්න ඕන. ඒ නිසා අපි නමට තරීකා කියලා කිව්වට අන්න ඒ නිසා තමයි ඒ ෂේඛ්වරු නියමාකාරයට අපට ගයිඩ් කරන්න ඕන. ගයිඩ් කරොත් අල්ලාහ් සුබ්හානහු තාලා අපට ඒ කවුද කියන එක දැනගන්න පුළුවන් වෙයි.
ඒ වගේම සහෝදරෝනි වලවල් කේද සිර්රි ෆෞක මයිතිල් ලකාම බි කුදරතිල් මෞලා මශාරික උතුමනායම් කියනවා මම කවුද කියන රහස මරණයක් උඩ දැම්මොත් ඒ මරණේ නැගිටලා මං ඉදිරියට ඇවිදගෙන එයි කියලා කියනවා වලවල් කේද සිර්රි ෆෞක ජිබාලින් මම කවුද කියන රහස මහා කන්දක් උඩට දැම්මොත් එහෙම ඒ කන්ද සමතලා වෙලා කුඩපට්ටම් වෙලා පොළොව පස් වෙලා යාවි කියලා කියනවා. ඒකේ මොනවද කියන්නේ? එතුමානන්ට අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දුන්න ඒ බලය ගැන කතා කරනවා. එහෙම කියලා කියනවා වලා තකීසුනි බියහදින් වලා තකීසු අලය හදා මාව කවදාවත් වෙන කෙනෙක් එක්ක සමාන කරන්න එපා. කුතුබුනාහම් කියන්නේ මෙන්න මෙයා වගේ වලා තකීසු අලය හදා මාත් එක්ක තව කෙනෙක් සමාන කරන්න එපා. මෙන්න මෙයා කුතුබුනාහම් වගේ කියන මොකද මම අසම සමයි මම ඒ තරම් උසස් තත්වයකට අන්න ඒ නිසා තමයි එක අවස්ථාවකදී කුතුබුනාහම් රදියල්ලාහු අන්හු තුමාණන් කියනවා නබිවරුන් දිහා බලාගෙන කියනවා යා මාෂරල් අම්බියා ඔහෝ නබිවරුනි අහෝ නබිවරුන්ගේ සමූහය ඌතීතුමුල් ලකබ ඔබලාට නබි කියන පට්ටම ලබා දීලා තිනවා ව ඌතීතු මාලම් තූත නමුත් ඔබලාට ලබා නොදුල් දේවල් වරප්‍රසාදයන් වරමන් අල්ලාහ් තාලා මාහට ලබා දීලා තියනවා කියලා ගෞදුල්ලාහ් රදියල්ලාහු අන්හු තුමාණන් කියනවා නම් අල්ලාහ් තාලා තමන්ට විතරම් බලයක් ලබා දීලා අන්න ඒ නිසා තමයි යා මුහිද්දීන් කියනකොට අල්ලාහ් සුබ්හානහු තාලා එක් අවස්ථාවකදී යා මුහිද්දීන් කියලා අමතනක ඉස්මුල් අලම් අමතනවා සමානව පාත් කළා තියෙන්නේ එතුමානන්ට ලබා දුන් ඒ වරප්‍රසාදය. කවුරු හරි මේක පිටු දකින්නවා නම් අල්ලාහ් තාලාට කුදරත් නැහැ කියන එක, තත්වයන් නැහැ කියන එක, බලයක් නැහැ කියන එක තමයි කරන්නේ. ඒ කියන්නේ එතකොට අල්ලාහ්ගේ වාජිබ් සිෆත් දෙකක් අවිශ්වාස කරපවට ਉਹ මුස්ලිම් නොවන බවට පත් වෙනවා. ඉතින් සහෝදරවරුනි මෙන්න මේ ආකාරය. එතකොට මෙහෙම කරා නම් එක්කෙනෙක් අහන්න පුළුවන් එතකොට ගෞදුල්ලාහ් රදියල්ලාහු අන්හු තුමාණන් ඉස්ලාමයේ ජීවතුනේ නැද්ද? මෙයාට ශරීයත් නැද්ද කියලා? නෑ. එතුමාණන් කොතරම් උසස් තත්වයක හිටියත් කොතරම් උසස් බලයන් ලැබුණත් කවදාවත් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දහමෙන් පිටව ගියේ නෑ. මොකද හේතුව එක දවසක් අපි දන්නවා දවසක එතුමාණන් තමන්ගේ ශිෂ්‍යයන් එක්ක පාරේ යනකොට මෙන්න මෙහෙම ශබ්දයක් ඇහෙනවා. කිසිම ශබ්දයක් යම් ශබ්දයක් ඇහෙනවා උඩින් ඉඳලා අබ්දුල් කාදිර් අබ්දුල් කාදිර් ඉන්නි අහුලන්තු ලක මම ඔබට හලාල් කරනවා. මොකද්ද හලාල් කරන්නේ? මේ දක්වා ඔබට හරාම් කරපු සියලු දේ ඔබට හලාල් කරනවා කියලා කියනවා. ඒ අවස්ථාවේදී අබ්දුල් කාදිර් ජීලානි රදියල්ලාහු අන්හු තුමාණන් මොනවද කියන්නේ? එහබස් යා ෂයිතාන් එහබස් යා ලයින්. කොහොමද කියන්නේ? සාපේට ලකු ෂයිතාන් වහාම මාගේ දැසට නොපෙනී පළ කියලා බැනලා එළවනවා. එතකොට ඔහොම කියන්නේ යා අබ්දුල් කාදිර් ඉන්නි අනල්ලා මම තමයි අල්ලාහ් කියලා කියන්නේ શબ્දේ. මම තමයි අල්ලාහ් අද ඉඳලා ඔබට මේ දක්වා හරාම් කරපු සියලු දේ ඔබට හලාල් කියනවා ගන්න. එතකොට මෙයාගේ අබ්දුල් කාදිර් ජීලානි රදියල්ලාහු අන්හු කියනවා මොනවද කියන්නේ? සාපේට ලකු ෂයිතානින් වහාම මාගේ දැසට නොපෙනී ඵලයක් කියනවා වගේ ඉහබස් යාලා ඉන් කියනවා. ඒ අවස්ථාවේදී ශිෂ්‍ය අහනවා උතුමාණනි ඒ ෂයිතාන් බව දැනගත්තේ කොහොමද? ඒ ෂයිතාන් බව දැනගත්තේ කොහොමද? එතකොට ගෞදුල්ලාහ් රදියල්ලාහු අන්හු කියනවා හලාල් කරපු දේ මේ දක්වා හරාම් කරපු දේ හලාල් කරනවා කිව්ව ගමන් මම දැනගත්තා මේ ෂයිතාන් කියලා. ආලෝකයක් විහිදුණා. අපි කියමුකෝ මම තමයි මේ උසස් තත්ත්වයටපත් උනා කියලා සමහර කට්ටිය ඉන්නවා. එයාලා හිතන්න පුළුවන් මට උසස් තත්ත්වයක් ලැබුණා කියලා. නෑ ගෞදුල්ලාහ් රදියල්ලාහු අන්හු තුමාණන් පොළවේ පය ගහලා හිටියා. අන්න ඒ නිසා එයා දැනගත්තා එතුමාණන් දැනගත්තා මේක ෂයිතාන් කියලා. මොකද රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හජ්ජතුල් විදායි කුර්ආන් රැකිය පහළ වුණා. අල්යෝම අක්මල්තු ලකුම් දීනකුම් අද ඔබගේ දීන් ඔබගේ ආගම පරිපූර්ණ කර දුන්නා. පරිපූර්ණ කරපු ආගමක වෙනස්කම් ඇති වෙන්න බෑ. එදා හරාම් වුණ දේ අද හලාල් වෙන්න බෑ.
ඒක දැනගෙන හිටියා. කොච්චර බලගතු කතාවන් කිව්වද රෞදුලාලන් රදියල්ලාහු අන්හු තුමාණන් කවදාවත් තමන්ගේ සීමාව ඉක්මවලා ගියේ නෑ. ඒ වගේම තමයි අවසන් කිරීමට පෙර තවත් සිදුවීමක් කියමින් මම අවසන් කරනවා. දවසක් එතුමාණන් තමන්ගේ ශිෂ්‍යයන් එක්ක යනකොට එක්තරා අවස්ථාවකදී ඊ타මත්ම අපිරිසිදු සෑම අඩුපාඩුවක්ම තියෙන නිකම් බීමත් කියලා අපිට හිතා ගන්න පුළුවන් අපිරිසිදු බීමත් පුද්ගලයෙක් අපිරිසිදු බීමත් පුද්ගේ පාරේ ඉඳගෙන අබ්දුල් කාදිර් රදියල්ලාහු තාලා අන්හු තුමාණන් අනමතන යා අබ්දුල් කාදිර් අහෝ අබ්දුල් කාදිර් අල්ලාහු කාදිරුන් නම්ලා අල්ලාහට පුළුවන්ද බැරිද මේකයි අහන්නේ අල්ලාහට පුළුවන්ද බැරිද රෞදුලාලන් රදියල්ලාහු අන්හු තුමාණන් අස්තෝඩ බහලා කල්පනා කළා බලා පුළුවන් කියලා කියනවා. hina වෙලා පුළුවන් කියලා කියනවා. දෙවෙනි සැරේට මේ මිනිසයා ඒ බීමත් මිනිසයා අහනවා යා අබ්දුල් කාදිර් අල්ලාහු කාදිරුන් නම්ලා අල්ලාහට පුළුවන්ද බැරිද? නැවත ඊටමත්ම සුන්දර සිනාවක් දාලා ඔව් අල්ලාහට පුළුවන් බලා කාදිර් තුන්වෙනි අවස්ථාවේදී තන යා අබ්දුල් කාදිර් අල්ලාහු කාදිරුන් නම්ලා අල්ලාහට පුළුවන්ද බැරිද? ඒ අවස්ථාවේදී රෞදුලාලන් රදියල්ලාහු අන්හු තැති ගහනවා අඬන්න පටන් ගන්නවා සුජූදී වැටෙනවා අඬලා අල්ලාහ්ගෙන් දුආ ප්‍රාර්ථනා කරලා නැගිටලා කියනවා තමන්ගේ ශිෂ්‍යයන්ට වහාම මේ මිනිස්සයා එක්කගෙන ගිහිල්ලා පිරිසිදු කරලා අලුත් ඇඳුම් මන්දලා හොඳට කන්න බොන්න දීලා ගරු කරන්න කියලා කියනවා. ඒ අවස්ථාවේදී ඒ සිදු වුණාට පස්සේ තමන්ගේ ශිෂ්‍යයන් අහනවා උතුමාණනි ඒ මිනිසයා අහුවේ එකම ප්‍රශ්නයයි තුන් සැරයක්. පළවෙනි ප්‍රශ්නේ අහපු අවස්ථාවේදී hina වෙලා කිව්වා ඔව් පුළුවන් කියලා. දෙවෙනි අවස්ථාවේදී එකම ප්‍රශ්නය ඔව් පුළුවන් කියලා කිව්වා. තුන්වෙනි අවස්ථාවේදී ඇහුවම ඇයි මෙච්චර වෙනසක්? ඔබ ඇඬුවා බිම වැටුණා සුජූදී වැටුණා දුආ ප්‍රාර්ථනා කරා මේ මිනිහයාට ගරු කරන්න කිව්වා. මොකද්ද මේකේ තේරුම කියලා. එතකොට රෞදුලාලන් රදියල්ලාහු අන්හු තුමාණන් කියනවා ඒ මිනිහයා අහුවේ ප්‍රශ්න තුනක් වුණාට ඒකේ තේරුම් තුනක් තිබ්බා. පළවෙනි අවස්ථාවේදී මේ මිනිහයා අහුවේ අල්ලාහට පුළුවන්ද බැරිද? මොකද්ද? ඒ තමන්ට එම් බීමත් මිනිහයාට අල්ලාහ් තාලා සමාව දෙන්න පුළුවන්ද බැරිද? මම කිව්වා ඔව් අල්ලාහ් තාලා ඒ වගේ මිනිහෙකුටත් සමාව දෙන්න පුළුවන්. ඒ නිසා ඔව් කිව්වා. දෙවෙනි අවස්ථාවේ ඔව් ඇඟුවේ මොකක්ද දන්නවද? අල්ලාහ් තාලාට පුළුවන්ද මාව ඒ කියන්නේ බීමත් මිනිහයව ඔබගේ තත්ත්වයට ඒ කියන්නේ රෞදුලාලන් රදියල්ලාහු අන්හු තුමාගේ තත්ත්වයට පත් කරන්න පුළුවන්ද? ඔව් ඕනම කෙනෙක්ව අල්ලාහ් තාලා උසස් තත්ත්වයකට පත් කරන්න පුළුවන්. ඒ නිසා මම ඔව් කිව්වා. තුන්වෙනි අවස්ථාවේදී ඇහුවේ අල්ලාහ් තාලා පුළුවන්ද ඔබව ඒ කියන්නේ රෞදුලාලන් රදියල්ලාහු අන්හුව මාගේ තත්ත්වයට ඒ කියන්නේ බීමත් මිනිසෙක් තත්ත්වයකට පත් කරන්න පුළුවන්ද? අල්ලාහට පුළුවන්. අල්ලාහගේ මකර් වලින් එකක් වෙන්න පුළුවන්. අල්ලාහ් පෑන් කරන්න පුළුවන්, සැලසුම් කරන්න පුළුවන්. මම ඒකට බය වුණා. එතකොට බලන්න රෞදුලාලන් රදියල්ලාහු අන්හු කියනවා මාහට රහස් තියෙනවා මට මෙච්චර බලයක් දීලා තියෙනවා මේම කියන ඒ උසුම්ම පුද්ගලයාම කියනවා අල්ලාහ් තාලා හෙට මාව මේ තත්ත්වයටපත් කරන්න පුළුවන් කියන බය ඒ තකුවා එක තිබුණා. අන්න ඒ තමයි නියමෝත්බය. සමහර කට්ටිය ඉන්නෝනේ මම උතුම් තත්ත්වයටපත් වුණා ඊට පස්සේ අපට කවුරුත් කවුරුත් නැහැ කියලා. එහෙම නෑ. රෞදුලාලන් රදියල්ලාහු අන්හු තුමාණන් පෙන්වුවා තමන්ගේ යටහත්භාවය. අනේ නිසා තමයි කියන්නේ අන අබදුල් ලිකාදිරින් මම කොච්චර තමයි මම කියනවා මුරීදී ඉදා දානි බිශරිකින් මාගේ මුරීද්වරයා නගනහිර ඉඳලත් බටහිර ඉඳලත් අහස උඩ ඉඳලත් මාගෙන් උදව් පැද්දුවොත් මම උදව්වට එනවා කියලා අන්තිමට කියන්නේ මොකද්ද? අන අබදුන් මම අල්ලාහගේ අබුදු හේවත් වහලා. අන්න ඒ නිසා ඒක මතක තියාගන්න ඕන. කුතුබුනායම් රදියල්ලාහු අන්හු බලවත් ප්‍රකාශ කරන්නේ අල්ලාහගේ අනමත මිසක් තමන්ගේ හිතු මතයට නෙවෙයි. උන්තකුෆාන්තිකු මාහට කතා කරවනු ලබනවා ඒ නිසා මම කතා කරමි.
ඒකේ වගකීම මාව කතා කරවනු ලබන එක්කෙනාට අල්ලාහ් තමයි ඒ වගකීම බාරගන්නේ කියන එක තවත් අවස්ථාවලදී අල්ලාහ් තාලා කුතුබුනායම් ගැන කියනකොට අවසාන වශයෙන් කියන්න ඕන කුර්ආනයේ පිටිපන්ද කුර්ආනයේ අරගෙන කුතුබුනායම් රදියල්ලාහ් අන්හු කියනවා වයඛුලුකු මා ලා තඅලමුන් කුතුබුනායම් රදියල්ලාහ් අන්හු කියනවා අල්ලාහ් තාලා මෙන්න මෙහෙම පවසනවා වයඛුලුකු ඔහු මවනවා මා ලා තඅලමුන් ඔබලා නොදන්නා මවුමන් ඔහු මවනවා කියලා අල්ලාහ් තාලා පවසනවා ඒක කියලා කුතුබුනායම් රදියල්ලාහ් අන්හු කියනවා වඅනා මිම්මා ලා තඅලමුන් මම ඔබලා නොදන්න එවන් අල්ලාහ්ගේ මවුමක් කියන එක කුතුබුනායම් රදියල්ලාහ් අන්හු අනේ නිසා මෙතනදී මොකද්ද මේ කියන්නේ කුතුබුනායම් බලගත්ු කතාව කියලා තියෙනවා නමුත් හැම අවස්ථාවෙදීම ඒ අල්ලාහ්ට යටත්ව රසූල්ලාහ්ට යටත්ව නිහතමානීව තමයි කියලා තියෙන එක තේරුම් අරගෙන කුතුබුනායම් කියන්නේ කවුදයි කියලා දැනගත්තොත් අල්ලාහ් දැනගැනීමේ මාර්ගයක් වෙනවා කියන එකත් අපිට දැනගන්න පුළුවන් ඒක ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න යා අල්ලාහ් මේ රබීල් අවල් මාසයේ රබීල් ආඛිර් මාසයේ ఔදුල් ආලම් රදියල්ලාහු අන්හු තුමාණන්ගේ ඒ බල පරාක්‍රමයන් ගැන කතා කරන මාසයයි ඒ බල ප්‍රකාරම් මහිමෙන් යා අල්ලාහ් අපි සියලු දෙනාව ආරක්ෂා කරනු මැනවි ආෆත්තේ තුරා කියෙම්මේ යාලු මුහිද්දීන් ආෆායේ කෂ්ටතේ යහට වෙපිර මුහිද්දීන් කියලා අපි හැමදාම අපි ප්‍රෞදුල් වරායා කසීදාවේ කියන ආකාරයටම මෙතුන් මාණන්ගේ මහිමෙන් අප සියලු දෙනාම සියලු විපත් වලින් ලොකුම විපත තමයි ඉස්ලාමෙන් බැහැරවීම ලොකුම විපත තමයි අහ්ලු සුන්නා අකීදාවෙන් බැහැරවීම මේ විපත් වලින් අපි ආරක්ෂා කරනු මැනවි මිතුමාණන්ගේ මහිමෙන් අපට අපගේ පාපයන් කමා කරනු මැනවි මොකද ඖදුල් ආලම් රදියල්ලාහු අන්හු කියනවා මම අල්ලාහ්ගේ වරමක් ලබා ගත්තා මාගේ මුරීද් වරුන් මාගේ මුහිබ් වරුන් තෞබාව මත මිස මැරෙන්නට එහෙම නැත්නම් තෞබාවක් සමග මිස මැරෙන්නට නොමැරෙන්නට අල්ලාහ්ගේ මම ප්‍රතිඥාවක් ලබා ගත්තා අන්න ඒ ආකාරයටම අපි තෞබා මතම අපි මිය දැන්නට අපට වාසනාව ලබා දෙනු මැනවි වාඛිර දවවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් لا إله إلا الله لا إله إلا الله لا إله